සුරේන්ද්‍රගෙන් බේරිල්ලක් නැති නිසාම මං කැමති වුණා එයා කරපු යෝජනාවට. ඉතින් මං නිවාඩුවක් දාලා එයාව හම්බුණා. එයා කිව්වා මගේ යාළුවෙක්ගේ බෝඩිමක් තියෙනවා අපි අද එහෙට යමු මං ඌට කියලා තියෙන්නේ ඒක නිසා ප්‍රශ්නයක් නෑ කියලා. කොහේ හරි කමක් නෑ යමුවනේ මං මේ ඔයාගේ වදේටමයි එන්නේ කියලා මං කිව්වම එයා කිව්වා ඔන්න බලන්නකෝ අදින් පස්සේ ඔයාව මට බල කරයි අනේ සුරේ ආයිත් මාව කොහේ හරි අනයි යන්න කියලා. එයා ඒ ටික කිව්වේ මගේ නහයත් මිරිකලා. ඒ මොකද මං ඔයාට එහෙම බල කරන්න කියලා මං එයාගෙන් ඇහුවේ එයාගේ කතාව මට නොතේරුණ බව අඟවන්න හිතන්. එතකොට එයාට හයියෙන් hina ගියා. එයා කිව්වා බලන්නකෝ අද මං ඔයාව සතුටු කරන තරම් ඔයාගේ මහත්තයා කවදාවත් කරලා තියෙනවද කියලා. අන්න ඒක නිසායි ඔයා අදින් පස්සේ මාවම හොයාගෙන එන්නේ කියලා එයා කිව්වා. අපෝ වැඩේමයි කියන මං කිව්වේ අපි දෙන්නම යාළුවාගේ බෝඩිමට ඇතුල් වෙන ගමන්මයි. ඒ යාළුවා අපි දෙන්න දිහාම හොඳට බලලා සුරේන්ද්‍රට කිව්වා පැය දෙකයි මචං හොඳද මටත් නිදිමතයි බං මං ඊයේ නයිට් එක කරලා ආවේ කියලා. හරි බං ඔබ පැය දෙකකින් වරෙන්කෝ කියලා සුරේන්ද්‍ර මාව ඇතුළට දාගෙන දොර වහගත්තා. මං පද්මිනී කසාද බැඳලා දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මං. මගේ මහත්තයා කැලුම්. අපි දෙන්න කසාද බැඳ යෝජනාවකින් වුණත් අපි හරිම ආදරෙන් ජීවත් වුණ පවුලක්. කැලුම් වැඩ කරේ පෞද්ගලික ආයතනයක. දරුවෝ 3 දෙනා ලැබුණාට පස්සේ ගෙදර වියදම වැඩි නිසා එයා වැඩිපුර වැඩ කරා. සල්ලි ඕනකම තිබුණත් එයා කවදාකවත් හොරකම් කරේ නෑ. ඒත් අන්තිමට සිද්ධ වුණේ වැඩිපුර කාලයක් ඔෆිස් එකේ ඉඳන් එයා හොරකම් කරා කියලා හොරකමක් එයා පිට පටවලා එයාව රස්සාවෙන් දොට්ට දාපු එක. රස්සාව නැති වුණත් එක්කම කැලුම් හරියට වෙනස් වුණා. එයාට පුදුම විදියට කේන්ති යන්න ගත්තේ. හැබැයි රස්සාව නෑ කියලා එයා නිකන් ගෙදරට වෙලා හිටියේ නෑ. කුලී වැඩක් හරි කරා. ඉතින් ගෙදර තත්ත්වය ගොඩාක් නරකතට හැරෙද්දී මාත් හිතුවා එයාව මරවන්නේ නැතුව මාත් දන්න දෙයකින් රස්සාවක් හොයා ගන්නවා කියලා. ඒ වගේම මට ඒක එච්චර අමාරුනේ නෑ. මොකද මම බඳින්න කලින් ගාමන්ට් එකක මැහුවා. ඉතින් ඒ වගේ රස්සාවක් හොයාගන්න එක ඒ තරම් ලොකු දෙයක් උනේ නෑ. ඒ රස්සාවත් එක්ක ගෙදර ආර්ථික ප්‍රශ්න ටිකක් දුරට අඩු වුණා වගේම අපි දෙන්න අතර තිබුණ බැඳීමත් ආදරෙත් ඒ වගේ දෙතුන් ගුණයකින් අඩු වෙලා ගියා. ඔය අතරේදී ආයෙ යාට රස්සාවක් හම්බුණා. ඉතින් ඒ වෙනකොට අපි රොබෝලා වෙලා හිටියේ. උදේට වැඩට යනවා, හවසට ගෙදර එනවා, මොනවා හරි හදාගෙන කාලා නිදා ගන්නවා. ළමයින්ගේ ඉගෙනීම් වැඩ පවා අපි අතින් ගොඩාක් දුරට මග ඇරිලායි තිබුණේ. එයාලගේ පාඩුවේ එයාලා ඒ වැඩ කරගත්තා. දරුවෝ 3 දෙනෙක් හිටියත් මගේ ජීවිතයේ තරුණ කාලේ තමයි ඒ ගෙවුනේ. කැලුම් මගේ හැඟීම් ගැන එක බිඳුවක්වත් හිතුවේ නෑ. රැයට ළමයි නිදාගත්තම මං එයාගේ තුරුලට යන්න හැදුවත් එයා කිව්වේ පද්මි පාඩුවේ නිදා ගන්නකෝ මට හරි මහන්සියි කියලා. එහෙම නැත්තම් එයා කියනවා අපි දැන් වැඩි හිටියෝ මේ ළමයින්ට පේන්න ඔහොම දඟලන්න එපා කියලා. එයාගේ වැඩත් එක්කම මට මං ගැනම දුකක් වගේම කලකිරීමක් තිබුණේ. ඔන්න ඔය කාලෙදි තමයි සුරේන්ද්‍ර මගේ ජීවිතයට ආවේ අහම්බෙන් වගේ. දවස් දෙක තුනක්ම මගේ පස්සෙන් ඇවිත් එයා දවසක් මාත් එක්ක කතා කරා. එයාගේ සමහර වචනවල තිබුණ ආදරණීය බව නිසාම මගේ හිත එයාට ඇදුනේ මේ පළවෙනි දවසේමයි. හැබැයි මං කවදාවත් එයාට ඒක ඇඟෙව්වේ නෑ. හැමදාම එයා මගේ පස්සෙන් එනවා මං වැඩිය ගණන් ගන්නෑ වගේ මං හිටියත් මගේ හිත හැම වෙලාවෙම එයා බලාපොරොත්තු වුණා. එයා කොහේ හරි යන්න මට දවස් ගාණක්ම කතා කරා. හිතේ කැමැත්ත මහා ගොඩක් තිබුණත් මං බොරු ආඩම්බරකමක් පෙන්නලා මගේ ඇර ඉඳලා එක දවසක් හා කියලා කිව්වා. ඇත්තටම එදා එයාගේ යාළුවාගේ බෝඩිමේ ඒ ගෙවුම් පැය දෙක තමයි මගේ ජීවිතයේ මිහිරිම සුන්දරම අත්දැකීම වින්දේ. යන්න කලින් එයා කියපු කතාව 100%ක්ම නිවැරදි කියලා එයාම මට ඔප්පු කරලා පෙන්නුවා එයාගේ ක්‍රියාවලින්ම. එදා යාළුවා එනකම්ම ඒ පැය දෙක කොහොමද ගෙවුනේ කියලාවත් මට හිතා ගන්නවත් බෑ. ඒ වින්ද සතුටත් එක්ක මං එදා ගෙදර ආවේ පුදුම හිතේ සතුටකින්. ඒත් ඒ එනකොට කැලුම් ගෙදර ඉන්නවා දැක්කම මාව ටිකක් විතර ගැස්සුණා. ඒ මුණ දැක්කම ඊටත් වඩා බයක් මට ඇති වුණේ. මීට කලින් එයා මට කවදාවත් නිය පිටින් පාරක් ගහලා තිබුණේ නෑ. ඒත් එදායි හැමදේම වෙනස් වුණා. එයා මාව ගෙට දාලා දොර වහගෙන කල්පමේ බෙල්ට් එක ගලවලා අරගෙන මට හොඳටම ගැහුවා. ඇඟ පුපුරලා ලේ ගලනකම්ම ගැහුවා. ඌත් එක්ක උඹ ගොඩක් සතුටු වෙන්න ඇතිනේ. දැන් ඒ තරමටම විඳවපන් කියලා එයා කිව්වේ අන්තිමට පයින්ුත් පාරක් ගහලා. දවල් ළමයි ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී මං හිටියේ ඇඟ පුරාම තුවාල කරගෙන. තෝල් පුපුරලා ඒවා ඉදිමිලා තිබුණේ. එයාලා බය වෙලා අයියහුවාම කැලුම් කිව්වා අම්මා අද ටැංකිය ගාවල් ඉස්සලා වැටිලා පුතේ කියලා. ළමයිත් පොඩිනේ. ඉතින් එයාලා ඒක විශ්වාස කරා. එදාර කැලුම් මාව ළඟ තියාගෙන මට කිව්වා උඹට ඌවම ඕනේ නම් උඹ ළමයි ටික දාලා ඌත් එක්කම ඵලයන් මං උඹව නවත්තන්නේ. හැබැයි උඹ ගියොත් ගියාමයි ආපහු මේ එන්න නම් බෑයි කියලා. ඒ වගේම උඹට තවත් මෙහෙ ඉන්න ඕනේ නම් මං කියන විදියට හිටපන් කියලාත් එයා කිව්වා. යකෝ ගෑණියෙක් වුණාම තමන්ගේ හැඟීම් පාලනය කරගන්න දැනගනින්
පුළුවන් කාලේ උඹයි මායි ඔය හැමදේම කරානේ. ඒත් හැමදාම එහෙම ජීවත් වෙන්න බෑ. ඒක තේරුම් ගනින් කියලා එයා කිව්වා. ඒ වගේම එදා එයා තව ගොඩාක් දේවල් මට තේරුම් කරලා දුන්නා. බලද්දී ඒ හැමදේම ඇත්ත. හැමදාමත් හැඟීම් වලට ඉඩ දීලා අනිත් හැමදේම නැති කරගන්නවා නම් ඇත්තට මේක මහා මෝඩකමක්. එදා එයා කියපු දේ මම පිළි අරන් වෙච්ච හැමදේටම සමාව ගත්තා. අපි ආයේ පවුලක් විදියට එකතු වුණා. හැබැයි එයා චුට්ටක් විතර වෙනස් වුණා. ඒ ඉඩ තියෙන වෙලාවට මං ගැනත් හිතන්න පුරුදු වෙලා. කලින් සිද්ධ වුණ හැමදේම අමතක කරලා අද අපි හොඳින් ජීවත් වෙනවා. ජීවිතය කියන්නේ හැඟීම් පස්සෙම දුවන දෙයකට නෙමෙයි කියලා වෙච්ච දේවල් එක්ක මං දැන් හොඳටම තේරුම් අරගෙන තමයි ජීවත් වෙන්නේ.